ඉසානි Hi guys. ඉතින් ඒ තමයි ශානි අක්කා. එයා තමයි අපේ ෂෙෆ්. ඉතින් අපි වැකේෂන් එකේ අපේ යාළුවෙක්ගේ ගෙදර ගියානේ. එයාලගේ ගෙදර ඉඳන් ගේන ඉතිරි වීඩියෝ එක තමයි මේ. ඉතින් කොහොම හරි අපි එයාලගේ ගෙදරට එද්දි හොඳටම හවස් වෙලා. අපි දවල්ට කාලා ආවෙත් නැති නිසා ටිකක් වෙලා ඉඳලා තේ බීලා රෑට උයන්න පටන් ගත්තා. ඉතින් ආපු ගමන් වුණත් අපි හැමෝම මහන්සියි කියලා බැලුවේ නෑ. රෑ උයන වැඩේට අපි හැමෝම එකතු වුණා. කියන්න අමතක වුණානේ. අපි එන ගමන් ඉරිඟු කරල් ටිකකුත් අරගෙන ආවා. ඒ ටික තැම්බෙන ගමන් තමයි දැන් තියෙන්නේ. ගොඩක් බඩගින්න හිටපු නිසා උයලා ඉවර වෙලා ඉරිඟුත් කාලා පොඩි ෆන් එකක් ගත්තා. අපි රෑට කෑවේ සැමනුයි පරිප්පුයි බතුයි. රෑට කාලා වොෂ් එකක් දාලා මෙයාගේ බර්ත්ඩේ එක තිබුණා. එයාට සර්ප්‍රයිස් එකකුත් දීලා අපි උදේම නැගිටින්න ඕන නිසා නිදාගත්තා. ඔන්න ඉතින් ඊළඟ දවසත් පටන් ගත්තා. උදෙන්ම කිව්වට අපි නැගිටිද්දි උදේ 8 විතර වෙලා. ඉතින් උදේටයි දවල්ටයි දෙකටම තමයි අපි ඉව්වේ. පරිප්පු පලා සෝයා බත් තමයි අපි උදේටයි දවල්ටයි හැදුවේ. ඊට පස්සේ කාලා ටිකක් වෙලා ඉඳලා දවල් වෙලා ෆෘට් සලාඩ් එකක් හැදුවා. දැන් අපි ගියේ එයාලගේ කොරටුවට. අපි ඇවිල්ලා දවල්ට කාලා සින්දු කියන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේ රෑට උයන්න තමයි හදන්නේ. අපි රෑට හදන්නේ චිකන් එක්ක රයිස්. දැන් බලමු අපි කොහොමද හදන්නේ කියලා.
ෆිල්ම් එකකුත් බලලා කට්ටියම නිදාගත්තා.